හෙලෝ ඉතින් අද වීඩියෝ එකේ මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ලෑස්තිලා ඉන්නේ අපේ මාසික වියදම කොච්චරක් වෙනවද කියන එක. ඉතින් මේක විශේෂත්වය තමයි අපි ඉන්න රෙන්ට් එකට එතකොට තවත් රෙන්ට් එකට එන්න බලාපොරොත්තුෙන් ඉන්න අයට වැදගත් වෙයි කියලා හිතලා තමයි මම මේ වීඩියෝ එක කරන්නේ. ඉතින් මේ වීඩියෝ විතරක් නෙවෙයි දැන් මාස එකමාරකට වගේ කලින් මම අපේ සතියක ග්‍රොසරි shoppings වලට කොච්චර වියදමක් යනවද කියන එක ගැනත් වීඩියෝ එකක් කරා. මේ වීඩියෝස් දෙකම මම කරන්නේ අන්න ඒ රෙන්ට් එකට එන්න බලාපොරොත්තුෙන් ඉන්න අයට වැදගත් වෙයි කියලා හිතලා. ඉතින් සතියක වියදම කරපු වීඩියෝ එකේ මම කරේ grocery shopping වලට අපිට කොච්චර යනවද කියන එක විතරයි. හැබැයි මේ වීඩියෝ එකේ මම අපිට මාසෙකට ඉතින් මේ පෙබරවාරි මාසේ වියදම් ටික ඉතින් මේ මාසේ අපිට වියදම් වෙච්ච හැම සතියෙම මොකටද වියදම් වුනේ කීයක් වියදම් වුණාද කියන එක ගැන දැනුවත් කරන්න ලෑස්ති වෙලා ඉන්නවා. මම මේ වියදම් ටික සේරම මේ වගේ කැටගරිස් කීප එකට දාගෙන තියෙනවා. ඉතින් මම මේ මොනවද ඒවට කීයක් ගියාද කියන එක එකින් එකට කියන්නම්. ඔයාලට වෙන්න පුළුවන් කියලා හිතන වියදම් ටික එකතු කරලා ඔයාලට එතකොට අයිඩියා එකක් ගන්න පුළුවන්. ඔයාලට කොයිතරම් වියදමක් යයිද කියන එක ගැන. මේ ටික කියන්න කලින් මතක් කරන්න ඕනේ මේ වියදම් ටික අපිට යෙදලා තියෙන්නේ අපි ජීවත් වෙන විදිහත් එක්ක අපි කන බන විදිහත් එක්ක. ඉතින් මම කලින් වීඩියෝස් වල කිව්වා අපි දවසට එකපාරයි බත් කන්නේ. අනිත් වේල් දෙකම සාමාන්‍යයෙන් බිත්තර මාස් එතකොට පළතුරු කිරි ඔය වගේ දේවල් තමයි කන්නේ. ඒක නිසා අපිට grocery shopping වල ටිකක් වැඩි වියදමක් යනවා. මොකද පළතුරු මාස් බිත්තර කිරි වගේ දේවල් නිතර ගැනෙන නිසා ඒවට තමයි ඇත්තටම ලොකුම වියදම යන්නේ. ඉතින් ඔය ටිකත් මතක් කරන ගමන් මම මේ කැටගරිස් මොනවද ඒවට කොච්චරක් ගියාද කියන එක කියාගෙන යන්න. ඉතින් මුලින්ම අපිට ලොකුම වියදම ගිහලා තියෙන්නේ grocery shoppings වලට. ඉතින් පෙබරවාරි මාසයේ විතරක් අපිට රුපියල් 72866යි 716ක මුදලක් ගිහිල්ලා තියෙනවා. ඉතින් මම ඉස්සෙල්ලා කිව්වාගේ අර වගේ දේවල් වලට තමයි අපිට මේ ලොකුම වියදම ගිහිල්ලා තියෙන්නේ. ඉතින් ඊළඟට අපි කඩෙන් කෑම අරගෙන තියනවා වේල් කීපයක්ම. ඒකට රුපියල් 10872යි 719ක මුදලක් ගිහිල්ලා තියෙනවා. ඉතින් අපි උයන්නේ ඉන්ඩක්ෂන් කුකර් එකේ. මට මතක විදිහට පෙබරවාරි මාසේ දවස් 3-4ක්ම අපිට කරන්ට් එක තිබුණේ නැහැ. ඒ කරන්ට් එක නැති වුණාම උයන්න බෑනේ. ඉතින් ඒක නිසා අපි මේ වේල් ටික කඩෙන් කාලා තියෙනවා. ඊට අමතරව අපි සාමාන්‍යයෙන් සතියකට එකපාරක්නේ බඩු ගන්න යන්නේ. ඉතින් එදාට ගොඩක් වෙලාවට කඩෙන් තමයි කෑම ගේන්නේ. මොකද අපි බඩු අරගෙන එනකොට රෑ වෙනවා. ඉතින් ඒක නිසා රෑට කෑම අරගෙන එනවා. අන්න වගේ කඩෙන් කාවෝ වේල් ඔක්කොටම 10872යි 719ක මුදලක් ඉහිල්ලා තියෙනවා. ඊළඟට ඉන්ෂුරන්ස් එකට දුම් වාර්තාවට සහ ආදායම් බලපත්‍රයට. ඉතින් ඒ කියන තුනත් පෙබරවාරි මාසේ තමයි අලුත් කරන්න තිබ්බේ. ඉතින් ඒකට 2902ක් ගිහිල්ලා තියෙනවා රුපියල්. ඊළඟට අපි රුපියල් 915ක රීලෝඩ් කරගෙන තියෙනවා. ඊළඟට හස්බන්ඩ්ගේ හෙයා කට් එකකට සැලොන් එකට ගිහිල්ලා තියෙනවා රුපියල් 900ක්. ඊළඟට අපි ඩරාස්ගෙන් ඕඩර්ස් 3ක් මට මතක විදියට දාලා තිබ්බා. ඒවට 3426ක් ගිහිල්ලා තියෙනවා. ඊළඟට හස්බන්ඩ් සතියට දවස් 2යි වැඩට යන්නේ. සතියට දවස් 2යි ඔෆිස් යන්නේ. ඉතින් ඒ යන දවස් දෙක එයා Uber එක හරි මේක හරි තමයි යන්නේ. ඉතින් ඒවට රුපියල් 7553යි 706ක මුදලක් ගිහිල්ලා තියෙනවා. ඉතින් වැඩට යන අය විතරක් නෙවෙයි. ඉතින් මේ මාසේ අපි ෆිල්ම් එකක් බලන්න ගියා. ඉතින් ඒකටත් අපි ගියේ මට මතක විදියට වීල් එක. ඒ වගේම වැස්ස දවසක අපි බඩු ගන්න ගියා. එතකොටත් අපි ඒ වගේ වාහනයක් දාගෙන තමයි ගියේ. ඉතින් ඒ ඔක්කොටම 7553යි 706ක් ගිහිල්ලා තියෙනවා. ඊළඟට බිල්ස් ටික වෝටර් බිල් එක, ඉලෙක්ට්‍රිසිටි බිල් එක සහ අපේ රවුටර් එකේ බිල් එක. මේ තුනට 16059යි 783ක මුදලක් ගිහිල්ලා තියෙනවා. ඉතින් ඊළඟට මම වීඩියෝ එකක් කරා මගේ උගුරේ කටුවක් කියලා එතන පොඩි ප්‍රශ්නයක් වුණා. ඉතින් ඒ බෙහෙත් වලට 1685ක් රුපියල් ගිහිල්ලා තියෙනවා. ඊළඟට ක්‍රෙඩිට් කාඩ් එකේ ඉන්ට්‍රස්ට් එක විතරක් සෙටල් කරලා තියෙනවා. 8112යි 737. ඊළඟට අපි සර්විස් කීපයක්ම පේ කරලා අරගෙන තියෙනවා. Uber Premium, YouTube Premium, Truecaller සහ Gmail. ඔය කියන ටික අපි පේ කරලා අරගෙන තියෙනවා. ඉතින් ඒකට monthly 4936යි 738ක මුදලක් කැපෙනවා. ඊළඟට රෙන්ට් එක 35000යි
ඊළඟට අපි ලෝන් එකක් අරන් තිබ්බා රුපියල් 30000ක. ඉතින් ඒක සෙටල් කරා පෙබරවාරි මාසේ. ඊළඟට අපි මෙහාට ඇවිල්ලා ෆ්‍රිජ් එකක් ගත්තා. ඉතින් ෆ්‍රිජ් එකේ අන්තිම වාරිකය දාන්න තිබ්බ 65000. ඉතින් ඔන්න ඔය කියන ලෝන් එකයි ෆ්‍රිජ් එකේ ඒ වාරිකේ දෙකම පෙබරවාරි මාසේ විතරක් තිබ්බ වියදම්. ඉතින් ඒවා හැම මාසෙම තියෙන වියදම් නෙවෙයි. ඊළඟට හස්බන්ඩ් ඔෆිස් එකේ පාටි එකක් තිබ්බා. ඒකට 5034ක් අරගෙන තියෙනවා. ඊට පස්සේ අපි මෙහාට ඇවිල්ලා පුටු කීපයක් ගත්තා. ඒකත් අපි ගෙවන්න ගත්තේ. ඉතින් ඒකෙත් අන්තිම වාරිකේ දාන්න තිබ්බ 8479යි 767. ඊළඟට අපි ඔන්ලයින් ට්‍රාන්සැක්ෂන් වලදී සාමාන්‍ය රුපියල් 1000කට ආසන්න මුදලක් අමතරව කැපිලා තියෙනවා. ඊට පස්සේ අපි වැලන්ටයින් තිබ්බනේ. ඉතින් ඒකට ෆ්ලවර් බොකේ එකක් ගත්තා. ඊළඟට පොතක් ගත්තා. ඊට පස්සේ අපි ෆිල්ම් එකක් බලන්න ගියා. ඉතින් ඔය ටික ඔක්කොටම 4319යි 752ක මුදලක් ගිහිල්ලා තියෙනවා. ඉතින් ඊළඟට අපි රුපියල් 20000ක මුදලක් ගෙදරට යවලා තියෙනවා. ඉතින් ඔන්න ඔය කියන විධාන ටික තමයි අපිට පෙබරවාරි මාසේ යෙදිලා තියෙන්නේ. ඉතින් ටෝටල් ඒ විදිහට 3,01,611.78ක් අපිට පෙබරවාරි මාසේ සම්පූර්ණ වියදම විදිහට ගිහිල්ලා තියෙනවා. ඉතින් ඇත්තටම මමත් කවදාවත් මේ වගේ අපිට කොච්චර වියදමක් යනවාද කියන එක මාසයකටවත් සතියකටවත් මීට කලින් මෙහෙම එකතු කරලා බලලා නැහැ. මේ වීඩියෝස් දෙකට විතරමයි මේ විදිහට එකතු කරලා බැලුවේ. ඉතින් ඊට පස්සේ තමයි මට තේරුනේ අපි හිතනට වඩා ලොකු ගාණක් අපි දෙන්නට මාසෙකට යනවා කියන එක. ඇත්තටම අපි දෙන්නට විතරක් නෙවෙයි අපිට බල්ලෙක් ඉන්නවා පුසෙක් ඉන්නවා. ඉතින් ඒ දෙන්නට ඒ දෙන්න සාමාන්‍යයෙන් අපි කන දේවල් කන්නේ නැහැ. ඉතින් ඒ දෙන්නට වෙනම කෑම ගේනවා. ඉතින් ඒවටත් එක්ක තමයි මේ වියදම් අනිත්. ඉතින් ඒ වගේ අපි හිතන්නේ නැති වියදමුත් තියදනවා. ඉතින් කොහොම හරි පෙබරවාරි මාසේ මේ වගේ මුදලක් අපිට ගිහිලා තියෙනවා. ඉතින් දැන් අපි ඇත්තටම මේක අඩු කරගන්න try කරනවා. මොකද අපි දැන් දන්නවා අපිට කොච්චර වියදමක් ගිහිලා තියෙනවද කියන එක. ඉතින් දැන් අපි ටික ටික මේක අඩු කරගෙන යන ගමන් තමයි ඉන්නේ. ඉතින් ඊළඟට මම පොඩි දෙයක් මතක් කරනවා. ඉතින් අපේ එක්ස්පීරියන්ස් එකත් එක්ක තමයි මම මේ දේවල් කියන්නේ. අර එකපාරට ඔලුවට එන්නේ නැති වියදම් කීපයක් තියෙනවා. ඉතින් මම ඒකත් පොඩ්ඩක් මතක් කරන්නම්. ඔයාලා රෙන්ට් එකට එන්නේ ෆර්නිචර්ස් එහෙම නැත්නම් ගෙදර බඩුමුට්ටු තියෙන තැනකට නම් ඔයාලට ඒ ටික බලලා ඔයාලට අඩුපාඩු ටික විතරයි ගන්න තියෙන්නේ. හැබැයි ඔයාලා එන්නේ මොකුත්ම නැති තැනකට නම් ඔයාලට මොලේ ඉඳන් සේරම ටික ගන්න වෙනවා. දැන් අපි උනත් ඇවිල්ලා තමයි පුටු ටික, එතකොට ෆ්‍රිජ් එක, එතකොට පින්කම් කෝප්පය හැමදේම, එතකොට ඇඳක්, අල්මාරියක්, එතකොට කණ්ණාඩි මේසයක්, අයන් කබඩ් එකක්, ඔය හැමදේම අපිත් ඇවිල්ලා තමයි ගත්තේ. අපි ගෙදරින් එනකොට ඉන්ඩක්ෂන් කුකර් එක ගෙනාවා, ප්‍රෙෂර් කුකර් එක ගෙනාවා. ඉතින් අදටත් දැන් ඇවිල්ලා මාස 7කට කිට්ටුයි. අදටත් අපි ඒකේ තමයි කැම ටික ඔක්කොම හදාගන්නේ. ඉතින් මම ඉස්සෙල්ලා කිව්වා වගේ ඔයා ඉන්නේ මුකුත් නැති තැනකට නම් ඔයාට ඒ හැමදේම ගන්න වෙනවා. සමහර විට ඔයා එනකොට මොන හරි අරන් එන්න පුළුවන්. හැබැයි එහෙමත් නැති කෙනෙක්ට නම් හැමදේම මුලින් ඉඳන් ගන්න වෙනවා. ඉතින් ඒක නිසා ඇවිල්ලා මාස 3-4ක් ගෙවන්න ගන්නවා නම් ඉතින් මාසෙ ගානේ ඒවට වාරික ගෙවනවා. ඉතින් එහෙම නැත්නම් එකපාර සල්ලි දීලා ගන්නවා නම් ඉතින් ඇවිල්ලා ඒ ගමම්ම ටිකක් ලොකු වියදමක් ඔයාට දරන්න සිද්ධ වෙනවා. ඉතින් මේ දේවල් වෙන්නේ. ඉතින් ඒකත් පොඩ්ඩක් මතක තියාගන්න. ඉතින් තව දෙයක් තියෙනවා මම ඔයාලට කියන්න. සැරෙන් සැරේ යෙදෙන වියදම් අඩු කරගන්න අපි මොකද කරේ කියන එක. හැම වියදමක්ම නෙමෙයි. සාමාන්‍ය එහා ප්‍රශ්න හෑන්ඩ් වොෂ්, එතකොට ඩිෂ් වොෂින් ඒ පාවිච්චි කරන දේවල්, එතකොට ටයිල් ක්ලීනර්, සර්ෆස් ක්ලීනර්, එතකොට බාත්රූම් ක්ලීනර්, අර ඒ වගේ දේවල් අපි එකපාර large quantities වලින් ගෙනල්ලා තියාගත්තා. ඉතින් මම ඔයාලට පෙන්නන්නම්. මේ දේවල් අපිට රස් එකෙන් තමයි සහ සබන්, ඊට අමතරව සබන්, එතකොට garbage bag, ඒ වගේ දේවල් අපි ඊට රස් එකෙන් තමයි ගත්තේ. ඉතින් ලොකු quantities වලින් අරන් තියාගත්තා. ඉතින් මේවට ඇත්තටම ලොකු ගාණක් ගියේ නැහැ. මේ ඔක්කොම ඔෆර් එකක් තිබ්බලා තමයි අපි අරගත්තේ. ඉතින් shops වල තෝන් තරම් තියෙනවා මේව ගන්න අඩුවට. ඉතින් මේ වගේ දෙයක් අරන් තියාගන්න පුළුවන් නම් ඔයාලට ඒ වගේ වියදම් අර නිතර එන එක අඩු කරගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාලා එනකොට ඔයාලට තියෙනවා නම් විතරක් rice cooker, gas cooker එතකොට අරගෙන එන්න. මොකද ඒකෙන් ඔයාලට අර ඇවිල්ලා
මොකද ඒකෙන් ඔයාලට අර ආපු ගමන් එදෙන්න පුළුවන් ලොකු වියදමක් නවත්ත ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට ඒ දේවල් සල්ලි වලට ගන්න වෙනවා. ඉතින් ලොකු ගාණක් යට කරන්න වෙනවනේ. ඉතින් ඒක නිසා පුළුවන් දේවල් තියෙනවා නම් ඒ හැමදේම අරගෙන එන්න. ඉතින් ඔය ටික තමයි මට ඔයාලට මතක් කරන්න ඕනේ උනේ. මම හිතනවා මේ වීඩියෝ එක ඔයාලට වැදගත් වෙයි කියලා. ඉතින් එහෙනම් මම මෙතනින් වීඩියෝ එක ඉවර කරනවා. ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙනකන් හැමෝටම සුබ දවසක්.